ලංකාවේ පහුගිය දිනවල ඇතිවෙච්ච ගම් වතුර තත්ත්වය නිසා විවිධ සමය රෝග බහුලව ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මෙන්න මේ ගැන The Skin Channel හරහා කතා කරන්න මම අද බලාපොරොත්තු වෙනවා. ගම් වතුර නිසා ඇතිවන සමය රෝග විවිධාකාරයි. එකක් තමයි වැඩිපුර වෙලාවක් වතුරේ සිටීම නිසා ඇතිවෙන්න පුළුවන් දේවල්. ඒ වගේම තමයි තවත් සමහර වෙලාවට ගම් වතුරෙන් පස්සේ ඔබ ගෙදර දොර පිරිසිදු කරනකොට ඇතිවෙන්න පුළුවන් විවිධ ගැටලු නිසා ඇතිවෙන සමය ආබාධ. ඒ වගේම තවත් සමහර වෙලාවට සුරක්ෂිත මධ්‍යස්ථානවල හෝ එහෙමත් නැත්නම් ඥාති නිවෙස්වල වැඩිපුර පිරිසක් සිටීම නිසා සහ ඇඳුම් හෝමාරු කර භාවිතා කිරීම නිසා ඇතිවෙන්න පුළුවන් සමය රෝග තියෙනවා. ඉතින් මේ දේවල් පිළිබඳ අපි වැඩිපුර දැනුවත් වෙමු. වැඩිපුර වේලාවක් ජලයට නිරාවරණය වීම නිසා ඉමර්ෂන් ෆුට් කියන රෝගී තත්ත්වයක්, ඒ වගේම ඉරිටන්ට් කන්ටැක්ට් ඩර්මටයිටිස් කියන රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මෙහිදී විශේෂයෙන්ම පාදවල කැසීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමය ඉන්ෆ්ලමේෂන් එකක්, ඒ කියන්නේ ආසාත්මිකතාවයක් වගේ දෙයක් ඇති වෙලා රතු වීමක්, ඉදිමීමක් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ සඳහා සම ආරක්ෂා කරන මොයිස්චරයිසිං ක්‍රීම් අපි කියනවා බැරියර් රිපෙයාර් ක්‍රීම්ස්, ඒ වගේම ඊට පස්සේ ඒව ආසාත්මිකතාවය අඩුවීමට ස්ටීරොයිඩ් අඩංගු ආලේපන වෛද්‍යවරයෙක්ගේ උපදෙස් අනුව ලබා ගැනීම සිදු කළ යුතු වෙනවා. ඒ වගේම තවත් සමහර වෙලාවට ඔබ ගම් වතුරෙන් පස්සේ ඔබේ ගෙවල් දොරවල් සුද්ධ කරන්න ගියාට පස්සේ නිතර වැඩිපුර සබන් පාවිච්චියක් සිදු වෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවේදීත් ඉරිටන්ට් කන්ටැක්ට් ඩර්මටයිටිස් කියන තත්ත්වය අත්වල වගේම කකුල් වලත් ඇති වෙන්න පුළුවන්. ඔබ භාවිතා කරන විවිධ සේදුම්කාරක ද්‍රව්‍ය වලින් සමය ඇතිවන ආසාත්මිකතා නිසා. ඒ වගේම තවත් වැදගත් කාරණයක් තමයි විශේෂයෙන් මේ පිරිසිදු කරන වෙලාවල් වලදී සහ ගම් වතුරට අනතුරට ලක් වෙච්ච වෙලාවේ සමේ විවිධ සීරීම්, කැපීම් වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ වෙලාවදී මීවුන වළක්වා ගැනීමට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීමත් වැදගත් වෙනවා. ඒ වගේම මේ වගේ කැපීම්, සීරීම් තුවාල තියෙන තැන්වලින් ඊට පසු ඒ තැන්වල බැක්ටීරියා ආසාදන ඇති වෙන්න පුළුවන්. ඒක නිසා එම ප්‍රදේශවල රතු වීමක්, ඉදිවීමක්, ඒ වගේම උණ ගතියක් තියෙනවා නම් ඔබ වෛද්‍ය උපදෙස් පැතිය යුතු වෙනවා. ඊළඟට තවත් වැදගත් දෙයක් තමයි මේ ගම් වතුරත් සමග ඇති වෙන්න පුළුවන් දිලීර ආසාදන. මෙම දිලීර ආසාදන විවිධාකාර විදිහට ඇති වෙන්න පුළුවන්. එකක් තමයි ඇඟිලි කරු ආශ්‍රිතව ඇති වෙන, අපි සාමාන්‍යයෙන් සිංහලයේ කියනවා තියමැටියෝ කෑම කියලා. අන්න ඒ විදිහට සමය එතන රතු වීමක්, ඒ වගේම කැසීමක් සමග තවත් සමහර වෙලාවට සුදු පැහැති ඝන තට්ටුවක් වගේ දෙයක් ඇඟිලි කළු අතර බැඳෙන්න පුළුවන්. මේක දිලීර ආසාදන තත්ත්වයක්. ඉතින් මේ සඳහා ප්‍රතිකාර කළ යුතු වෙනවා. ඒ වගේම තමයි තවත් වැදගත් දෙයක් තමයි ටීනියා කියන දිලීර ආසාදනය. මම හිතන්නේ ඔබ සමහර විට කලිනුත් අහලා තියෙනවා ඇති. The Skin Channel හරහා අපි කලින් විවිධ අවස්ථාවල මේ ගැන කතා කරලා තියෙනවා. මෙම ටීනියා කියන දිලීර ආසාදනය කොහොමත් ලංකාවේ ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිර යන දෙයක්. ඉතින් මෙන්න මේ ගම් වතුර අවදානමෙන් පස්සේ සුරක්ෂිත මධ්‍යස්ථාන සහ සමහර වෙලාවට ගෙවල් වල වුණත් වැඩි පිරිසක් එකට එකතු වෙලා සිටීම නිසා එතෙන්දී ඇතිවන සමහර වෙලාවට ඇඳුම් හුවමාරු කර ගැනීම, තුවා හුවමාරු කර ගැනීම වගේ දේවල් නිසා මෙම ටීනියා රෝගය තව දුරටත් ව්‍යාප්ත වීමේ ඉතාමත් අවදානමක් තිබෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ වැඩි පිරිසක් ගැවසෙන ස්ථානවල පැතිර යන පුළුවන් තවත් ආසාදන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඔළුවේ හිස කෙස්වල උකුණන් බෝවීම. විශේෂයෙන්ම පොඩි ළමයි ආශ්‍රිතව මේක ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒ වගේම තවත් පැතිරෙන්න පුළුවන් දෙයක් තමයි ස්කේබීස් කියන රෝගී තත්ත්වය. මේකට සිංහලෙන් අපි පණහොරි කියලා කියනවා. මෙම රෝගී තත්ත්වයේ ඉතාමත් තද කැසීමක් සහිතව, විශේෂයෙන්ම රාත්‍රී කාලයේ ඇතිවන තද කැසීමක් සහිතව සමේ බිබිලි ඇතිවීමක් සහ රතු වීමක් සහ තුවාල වීමක් ඇති වෙනවා. විශේෂයෙන්ම අතේ ඇඟිලි කරුවල මෙම රෝගී තත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඇත්තටම ගැන ඔබ දැනුවත් වෙනවා නම් ඒ සඳහා මූලික අවස්ථාවේම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න පුළුවන්.
ඒ වගේම තමයි ගොඩක් මෙම සමය රෝග කෙනෙක්ගෙන් කෙනෙක්ට පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙක්ට ව්‍යාප්ත වෙන්න පුළුවන්කමක් තිබෙන නිසා මෙම අමාරු කාලය වුණත් තමන්ගේ පුද්ගලික සනීප ආරක්ෂිතාවය පුළුවන් තරම් තබා ගැනීම, පිරිසිදුව සිටීම සහ ඇඳුම් පැළඳුම් හුවමාරු කර නොගෙන භාවිතා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. එයින් මේ ගොඩක් දේවල් වළක්වා ගන්න පුළුවන් වෙනවා.